දවසක් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව රැකවරණය සෑම බැතිමතෙකුටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපි මේ වීඩියෝවෙන් කතා කරන්න යන්නේ කාලියම්මාගේ සැබෑම බැතිමතුන් ගැන. ඒ කියන්නේ කාලියම්මාගේ සැබෑම බැතිමතෙක් නම් ඔබ මේ වීඩියෝව මගහැරගන්නේ නැතුව අවසානය වෙනතෙක් නරඹන්න කියලා මම ගෞරවයෙන් යුතුව ඉල්ලීම් කරනවා. මුලින්ම කාලියම්ම මේ ලෝකෙට පහළ වෙච්ච හැටි ගැන කතා කරමු. මේ ලෝකයේ දේවලෝකය සහ මනුස්ස ලෝකය සහ අසුර ලෝකය කියන මේ ලෝක තුනම පාලනය කරගන්න, මේ ලෝක තුනේ මනසක පතුරවන්න දෙවියන්ටත් වඩා ඉහළින් ඉන්න ඕන කියලා හිතාගෙන එක්තරා අසුරයෙක් වසර 100,000 ගාණක් තපස් රැකලා ඉවර වෙලා වරයක් ලබා ගන්නවා මහා බ්‍රහ්මයාගෙන්. ඒ අසුරයාගේ නම තමයි රක්ත බීජ. ඒ අසුරයාගේ ලේ බින්දක්, එක ලේ බින්දක් තුවාලයකින් හැලෙන එක ලේ බින්දක් බිම වැටුනොත් ඒ අසුරයා වගේම ශක්තිය තියෙන 100,000 ගාණක් අසුරයෝ උපදිනවා. කිසිම දෙවි කෙනෙකුට බැරි වුණා මේ අසුරයව පාලනය කරන්න. කොටින්ම කිව්වොත් විෂ්ණු දිව්‍ය රාජෝත්තමන් වහන්සේගේ වෛකුණ්ඨය, ශිව දෙවියන්ගේ හිමාල පර්වතය, කෛලාශ කූටය, ශිව දෙවියන්ගේ කෛලාශ කූටය, මහා බ්‍රහ්මයාගේ බ්‍රහ්ම ලෝකය පවා ආක්‍රමණය කරන්න මේ අසුරයාට පුළුවන් වුණා. ත්‍රිදේවයන් විසින් මේ ගැන කතා කරනකොට ත්‍රිදේවයන්ට පෙනුන දේ තමයි, ශිව දෙවියන්ගේ තුන්වෙනි ඇසට පෙනිච්ච දේ තමයි ආදිශක්ති මෑණියෝ. ඒ කියන්නේ අපේ ශ්‍රී දුර්ගා රාජරාජේශ්වරී අම්මා මෑණියන් වහන්සේටම පමණයි පුළුවන් මේ අසුරයව මර්ධනය කරන්න කියන දේ. ඉතින් ඒ මොහොතේදී ත්‍රිදේවයන් විසින්ම ගිහිල්ලා දුර්ගා මෑණියන්ගෙන් ආයාචනා කරා ස්වරූපයක් ධාරණය කරන්න, ස්වරූපයක් ධාරණය කළේ ස්වරූපයෙන් මේ අසුරව විනාශ කරන්න කියලා. ඒ මොහොතේදී තමයි මේ ලෝකෙට, මේ විශ්වයට පළමුවම මහා කාලි මෑණියන් වහන්සේ පහළ වුණේ. මහා කාලි මෑණියන් වහන්සේ පහළ වෙලා මේ අසුරයව මර්ධනය කරන්න පහළ වුණේ. ඇත්තටම කියනවා නම් මේ කාලි මෑණියොන්ට ලේ, අපේ මිනිස්සු ලේ පුදනවා, මස් මාළු බිත්තර බැදලා තියෙනවා, අරක්කු බියර් පවා තියෙනවා, මම දැකලා තියෙනවා. එහෙම තියෙන එක තනිකරම වැරදි. අපේ මිනිස්සු හරියට ඒ දේවල් ගැන අර්ථයක්, කිසි තේරුමක් දැනුමක් නැතුව ඒ දේවල් සිද්ධ කරන්නේ. කාලි මෑණියන් වහන්සේ විසින් මේ අසුරයව මර්ධනය කරන්න කාලි මෑණියන්ට සිද්ධ වුණා ඒ බිම වැටෙන රුධිරය, ඒ බිම වැටෙන රුධිරයෙන් අසුරයන් 100,000 ගාණක් මේ ලෝකෙට උත්පාදනය වෙන හින්දා අම්මා මෑණියන් වහන්සේට සිද්ධ වුණා ඒ අසුරයාගේ රුධිරය පාලනය කරන්න. ඒ රුධිරය පානය කරාට පස්සේ අම්මා මෑණියන් වහන්සේට විශාල කෝපයක් දැනෙනවා. දැන් ඒ කියන්නේ කෙනෙකුට එයාගේ ඉවසීමේ සීමාව දරා ගන්න බෑ. ඒ තරමට අම්මා මෑණියන් වහන්සේ කෝපාවිෂ්ඨ වෙලා කිසිම කෙනෙකුට නවත්තන්න බැරි වුණා. අසුරයා විනාශ කරාට පස්සෙත් කිසිම දෙවි කෙනෙකුට කොච්චර ආයාචනා කරාට, අම්මා මෑණියන් වහන්සේගේ ගුණ වර්ණනා කරාට කිසිම කෙනෙකුට බැරි වුණා අම්මා මෑණියන් වහන්සේව පාලනය කරන්න. ඒකට හේතුව තමයි අර අසුරයාගේ රුධිරය පාලනය කළා. ඒ රුධිරය ශරීරයේ තියෙන නිසා බොහොම කෝපාවිෂ්ඨ වුණා. අන්තිමට ශිව දෙවියන්ට තේරුණා ශිව දෙවියන්ට විතරයි අම්මා මෑණියන් වහන්සේ පාලනය කරන්න පුළුවන් කියලා. කෝපාවිෂ්ඨ වෙලා මෑණියන් මේ පොළවට, දිව්‍ය ලෝකේ පොළවට අඩියක් තියෙන වාරයක් ගානේ පොළව පුපුරන්න ගත්තා. ගිනි දැල් උඩට එන්න පටන් ගත්තා. කොච්චර ගොල් ලෝකේ මේ මුළු විශ්වයම විනාශය වෙන්න පවා ආරම්භ වුණා. ඒ තරමට මෑණියෝ කෝප වුණා. ඊට පස්සේ ශිව දෙවියෝ මෑණියෝ දැන් ඉස්සරහට එනම කෝපාවිෂ්ඨ ස්වරූපයෙන්. ශිව දෙවියෝ බිම දිගා වුණා. බිම දිගා වුණාට පස්සේ මෑණියෝ ඉදිරියට එනකොට මෑණියොන්ට ශිව දෙවියන්ව පෑගුණා. පෑගුණාට පස්සේ මෑණියොන්ගේ දිව එළියට ඇදුණා. දිව එළියට ඇදෙනවා කියන එකෙන් අපේ මිනිස්සු නටනවා, ආරූඪ වෙන බොහෝ දේවාල කරන කට්ටිය මේ දිව එළියට දාන එකේ තේරුම දන්නේ නැහැ. ඇත්තටම කියනවා නම් ඒක මෑණියන්ට කරන අපහාසයක්. එහෙම දිව එළියට දාන එක හොඳ නැහැ. ඒ කියන්නේ මෑණියන් වහන්සේ විසින් ශිව දෙවියෝන් ඉදිරියට එනකොට ශිව දෙවියොන්ව දැකලා මෑණියෝ සංසුන් වුණා. ඒ සංසුන් වුණා කියන දේ පේන තමයි දිව එළියට ඇද්දේ මෑණියෝ. ඒ කියන්නේ මෑණියෝ ශිව දෙවියෝ ඉදිරියේ පමණයි ඒ කෝපාවිෂ්ඨ ස්වරූපය අත්හැරලා සංසුන් වුණේ. ඉතින් ඒ සංසුන් වීම තමයි මේ රූප වලින් මෑණියන්ගේ ඒ දේවල් වලින් පෙන්වන්නේ. ඉතින් අපේ ගොඩාක් දේවාල කරන පමණක් අය නිකාම් කිසි දෙයක්, කිසි තේරුමක් නොදැන මේ දිව එළියට දානවා මේ වගේ, මේ කිසි තේරුමක් නොදැන මේකේ. මේක තමයි ඉතින් ඇත්ත කතාව. මෑණියොන්ගේ ওই විදියට රක්ත බීජ අසුරයාගේ රුධිරය පානය කරපු නිසා තමයි මහා කාලි කියන ස්වරූපය ගොඩාක් මේ රුධිරයත් එක්ක බැඳීම තියෙන්නේ.
එහෙම කියලා මෑනියෝ කියලා නෑ කිසිම කෙනෙකුට රුධිරය පූජා කරන්න කියලා තමන්ගේ රුධිරය ලබා දෙන්න කියලා නෑ අපේ මිනිස්සු ඒ දේවල් කරාට. අනිත් එක තමයි අපේ මේ ලංකාවේ ගොටු පූජාවල් ගොඩාක් ඔය ශාන්ති කර්ම කරනකොට දේවාල වල ගොටු පූජාවල් තියෙනවා. ගොටු පූජාවල් තියන්නේ ඒව තියන්නේ රතුබත් එක්ක බිත්තර බැදලා මාළු බැදලා කඩල ඒ රාගංජබින් කියන මේ පස් වර්ගයක් ඒ ජාති වර්ග තියලිවර වෙලා සුරා සූදුව හැම දෙයක්ම තියල ගොටුවක් පූජ කරනවා. කාලිමෑනියන්ට ගොටුවදිවට ඇත්තම කතා මහා කාලිමෑනිුව ගොටුව පිළිගන්නේ නෑ. එතුමිය උසස් ශක්තියක් මේ විශ්වය පාලනය කරන මහා ශක්තියක් ආදි ශක්තිමෑනියන්ගේ ශක්තියක්. එතකොට එතුමිය ඒ වගේ දේවල් කිසිමලාවක මේ කරන්නේ නෑ ප්‍රතික්ෂේපකුණ ඇත්තම කතාව කියනවන යක්ෂ බලවේග තමයි ඒ දේවල්වලට එන්නේ. අපේ ලංකාවේ හරියට මේක දැනගෙන තියෙනවනන් තියන්නවන මේ කඩවර අපපච්චි කළුකම්බිලි අපපච්චි දෙවොල් අපපච්චි ඔඩ්ඩිය අපපච්චි වගේ අප මේ ලංකාවට ආවේනික වෙච්ච දෙවිදේවතාවන් වහන්සේලාත් එක්ක පුදගන්න කාලිමෑනියෝ තමයි මීට ගොඩා කාලෙකට කලින් හුරුළු ඇවේ වැඩවසුව පත්‍රකාලි මෑනියන් වහන්සේ පත්‍රකාලි මෑනියෝ කියන මෑනියන් වහන්සේගේ හත්කට්ටුව තමයි මේ ලංකාවේ ගොටු පූජාවල්ලින් ගොටු කැප ගන්න නැතුව මහාකාලි අම්මාමෑනියන් වහන්සේ ගොටු කැපගන්නේ නෑ හුරුළුවේ පත්‍රකාලි මෑනියන් වහන්සේ තමයි ඒ ගොටු කැපගන්නේ. හුරුළුවේ පත්‍රකාලි කියන ඒ යක්ෂණි එතුමිය කලින් යක්ෂණයක් පසුව පත්තිනි මෑනියන් විසින් දේවත්වයට පත්තිනි මෑනියුමේ ලක්දිව ඉන්න කාලෙදි පත්තිනි මෑනියෝ දිවසින් දැකල තමයි ඒ දේවත්වයට පත් කළ දුන්නේ මිනිස්සුන්ට මේ කිසි කරදරයක් බාධාවක් නොකර මිනිස්සුන්ව සුවපත් කල්ලා ඒ දෙන ගොට පූජාවල් කැපගන්න කියලා පත්තිනි මෑනියෝ තමයි හුරුළුවේ පත්‍රකාලි යක්ෂණියන් හත්කට්ටුවක් ඉන්නවයි හත්කට්ටුවම දේවත්වයට පත්වෙන්න වරම් දුන්න නැතුව මහාකාලිමෑනියන් වහන්සේ කිසිම වෙලාක මේ පුල්ටු ගොටුවලට බැල්ම හිලන්න බැල්ම හිලන්නේ අපේ ලංකාවට ආවිනික වෙච්ච මේ කඩවර අපච්චිල කළු කම්බිලි අපච්චිල දෙවල්ල අපච්චිලත් එක්ක ඉන්න පත්‍ර කාලියම්මා වැනින් වහන්සේගේ හත්කට්ටුවම පමණයි. ඊළඟ කතාවනං ඊළඟ කාරණාව තමයි මේ මෑනියන් අම්මා මෑනියන් මහා කාලි අම්මා මෑනියන් වහන්සේ සහ හුරුළුවේ පත්‍රකාලි අම්මා මෑනියන් වහන්සේව කිසිම වෙලාවක පටලවා ගන්න එපා. ඒ දෙන්නා ශක්තිීන් විදි දෙකක් මහා කාලි අම්මා මෑනියන් වහන්සේ ගැන මේ විශ්වයේ මූල ස්වරූපය වනම සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අධිගෘහිත වෙච්ච මහා දුර්ගා රාජරාජේශ්වරි ආදි පරාශක්ති මෑනියන්ගේ උග්‍ර ස්වරූපය තමයි මහා කාලි කියලා කියන්නේ. එතකොට හුරුළුවේ පත්‍රකාලි මෑනියන් වහන්සේ හත්කට්ටුව කියන්නේ පත්තිනි මෑනියන්ගෙන් වරන් ලබාගත්ත වඳුරු කාලී පේන කාලි රීරි කාලි ලේකාලි පුළුටු කාලි වගේ මේ කට්ටුවට තමයි පත්‍රකාලි හත්කට්ටෝ කියල කියන්න. එතකොට ලංකාව ගොටුවලට එන්නේ මේ ගොල්ලෝ කිසිම කෙනෙක් කිසිම වෙලාක ගිහිල්ල ඔබ හරියට අම්මා මෑනියන් වහන්සේගේ සැබෑම බැතිමතෙක් නං ගිහිල්ල මහාකාලි මෑනියුන්ට කිසිම වෙලාවක මනුස්සේකුට ඔබට අසාධාරණයක් වුණාට ඔබ ගිහිල්ල කිසිම වෙලාක කිසිම මනුස්සේකුට පලිපොල් ගහන්න එපා බිත්තරවල කපුරු තියල පත්තු කරන්න එපා ඒ කිසි මිරිස් සම්බරන්නවත් යන්න එපා හරියට මෑනියන් වහන්සේගේ විශ්වය ධර්මය තියෙන හින්දු ධර්මයන විදිහටත් අපේ බුද්ධ ධර්මය ස්වභාව ධර්මයන විදිහටත් මනුස්සේකුට අසාධාරණයක් අවැඩක් වුණානං අනිවාරයෙන් ස්වභාව ධර්මයා විසින් කර්මය විසින් ඒ දෙවල්ලට දනුවම් ලබා දෙනවා. කිසිම දෙවි කෙනෙක්ගෙන් ගිහිල්ලි ඉල්ලන්න එපා මට මෙයාගේ අත්ත කල්ල දෙන්න මෙයා මට අසාධාරණයක් කරා මේ දේ කල්ල දෙන්න කියලා කිසිම වෙලාවක කිසිම කෙනෙක්ගෙන් ඉල්ලන්න එපා කියෙන ඉල්ලීම මේ කරන්නේ. ඒක තනිකර වැරදි ඇත්තටම මහාකාලි අම්මා මැන් වහන්සේගේ බැතිමතෙක් නම් අම්මට ආදරයක් තියෙනවනම් අම්මගේ දරුවෙක් නම් අම්මා අනිවාරෙන් මේ දේවල් ප්‍රතික්ෂේප කරන්න ඕන එතකොට තමයි අම්මත් අම්මගේ දරුවෙක් විදිහට මේ කෙනාව බාරගන්නේ. මොකද විශ්වයේ ධර්මය මේ ලෝකේ තියෙනවා ස්වභාව ධර්මය කියල දෙයක් කර්මය කියල දෙයක් තියෙනවා කෙනෙකුට වැරැද්දක්ක වැඩක් සිද්ධ වනානම් ඒ දේවල් ඒ කාලය ස්වභාව ධර්මය කර්මය විසින් ඒ දේවල් ලබා දෙනවා කිසිමලාක දෙවි දේවතා උන්වහන්සේලාගෙන් පලිල්ලන්න එපා. අනිත්තක තමයි මේ ලංකාවේ මහාකාලි අම්මා මෑනියන් වහන්සේ මුල් කරගෙන මේ පිළි පුළුටු ගොඩ තියෙන ඒ දේවල් ඔබ දැනුවත්ව ඒ දේවල් වෙන්න කරන්න යන්න එපා කරන්න සිද්ධ කරන්න දෙන්න එපා මේ මට ඕන වනේ
මේ ලංකාවට ආවේනික වෙච්ච මේ කඩවර අප්පච්චිලා කළු කම්බිලි අප්පච්චිලත් එක්ක එක යහන එක ගොටුවේ පුදගන්න පුළුවන් හොරුළු වැවේ පත්‍රකාලිහත් කට්ටුව සහ මහා කාලියම්මා මෑණියන් වහන්සේ කියන ශක්තීන් දෙකේ විදි දෙක ඒ ශක්තීන් දෙකේ ස්වරූපයන් දෙක කියල දෙන්න. එතකොට ඔබ තේරුම් ගන්න මහා කාලිමෑණියන් කියන මේ විශ්වයේ මහා ශක්තියක් ආදිශක්තිය උග්‍ර ස්වරූපයක්. එතකොට පුහුරුළු වැවේ පත්‍රකාලි සත්කට්ටුව කියලා කියන්නේ මේ ලංකාවේ හිටපු ඉස්සර හිටපු යක්ෂණියන් යක්ෂ කුලේ හිටපු යක්ෂ නායිකාවන්. එතකොට ඔවුන් පත්තිනි මෑණියුන්ට බැල මෙහෙවරකම් කරලා පත්තිනි මෑණියු තමයි ඔවුන්ට දේවත්වයට පත්වෙන්න වරම් දුන්නේ. එතකොට මේ දෙගොල්ලෝ පටලව ගන්නත් එපා. කලින් කිව්ව වගේම ඔබ මහා කාලියම්මා මෑණියන් වහන්සේගේ සැබෑම බැතිමතෙක් නම් කිසිම වෙලාවක මිනිස්සුන්ට පොල් ගහන්න බිත්තර කපුරු පත්තු කරලා තියන්නේ ඒ දේවල් කරන්න යන්න එපා. ඔබට අසාධාරණයක් සිද්ධ වුණොත් ඒක ස්වභාව ධර්මයා විසින් බලාගනි. ඒ නැතත් අම්මගේ හරියටම අම්මගේ දරුවෙකුට අසාධාරණයක් වුණොත් අම්මට ඒ දේවල් දැනෙනවා. ඔබ කිසිම වෙලාවක අම්මට ගිහින් බලෙන් කියන්න ඕනේ නැහැ. ඒ දේවල් අම්මට දැනෙනවා. අද ඉඳලා හරියට මේ වැඩපිළිවෙල මේ දුන්න දේ හරියට ඔලුවට දාගෙන ඔබ ජීවත් වෙන්න. ඔබට කිසිම කරදරයක් වෙන්නේ නැහැ. ඇත්තටම අම්මා මෑණියන් වහන්සේ ඔබ දිහා බලලා ඔබට පිහිට වෙනවා කියලා 100ට 200ක් මට පොරොන්දු වෙන්න පුළුවන්. මොකද මෑණියන් වහන්සේ කැමති කිසිම කෙනෙකුට කරදරයක් නොකරන බොහොම පාඩුවේ ස්වභාව ධර්මය විශ්වාස කරගෙන මෑණියන්ව භක්තියෙන් ගෞරවයෙන් අදහන අයට විතරයි. අනිත් එක තමයි මේ මෑණියෝ වඳින්න කියලා ගෙදර පහන් පත්තු කරන්නේ ඒ වගේ දේවල් කරන්න ඕනෙත් නෑ. මොකද මම පහන් පත්තු කරන්න ඕනේ නෑ කියලා කියන්නේ මෑණියෝ දඬුවම් දෙන්නේ නැහැ. හැබැයි මෑණියෝන්ගේ පිරිවරේ ඉන්නේ යක්ෂ ප්‍රේත භූත පිසාචාත්ම. ඒ කියන්නේ මේ ලෝකෙ මිනිසුන්ට කරදර කරන මිනිස්සුන්ට හිරිහැර කරන කට්ටිය මහා කාලි මෑණියන් වහන්සේ බාර ගන්නවා. ඒක තමයි විශ්ව න්‍යාය. එතකොට මෑණියන් වහන්සේගේ පිරිවරේ ඉන්නේ ඒගොල්ලෝ. පහන පත්තු කරනකොට මෑණියන් වහන්සේගේ පිරිවර තමයි වඩින්නේ. එතකොට ඒ වගේ පිටපන්තියේ පිරිවරක් ඔබ මෑණියන් වහන්සේට භක්තියෙන් කියලා ඔබ පහන දැල්ලුවට පිටපන්තියේ පිරිවරක් බාරගත්තොත් එහෙම ඔබට එන කරදර බාධක හිතාගන්න බෑ. මොකද මෑණියොන්ට මේ කැප වෙන්නේ මෑණියොත් එක්ක එන්නා වූ අර යක්ෂ ප්‍රේත භූත පිසාච කියන මේ පිරිවරවල් හතරෙන් එක පිරිවරක් තමයි කොහොම හරි මේ පහන් ආලෝකේ බාරගන්නේ. එතකොට ඔබ කියනවා අනේ මම මේ මෑණියොන්ට ගෞරවයෙන් යුක්තව මේ පහන දැල්ලුවේ මට මේ මෑණියොන්ට තියෙන ආදරයට මෑණියොන්ට තියෙන භක්තියට එහෙම කියලා හරියන්නේ නැහැ. මෑණියන්ට පහන දැල්ලුවට පහන බාරගන්නේ මෑණියන්ගේ අර ඉන්න පිරිවර. එතකොට එයාලකින් එන කරදරවලට මෑණියුන්ට කරන්න දෙයක් නෑ. හොඳම දේ තමයි ඔබ පහන් පත්තු කරන්න ඕනෙම නෑ. පහන් පත්තු කරනවා කියන්නේ හරි හමංගුරු ඇසුරක් නැතුව හරියෙන් නිකන් දැලිපියෙන් කිරි කනවා වගේ දෙයක්. හොඳම දේ තමයි ඔබ කරන්න කෝවිලකට යන්න මෑණියන් වෙනුවෙන් වෙන්වෙච්ච මුන්නේශ්වරම මෝදර කළු පහන ඊට පස්සේ මේ වැල්ලවත්ත මහිරාපති භද්‍රකාලි අම්මන් කාලි කෝවිල් මේ වගේ තියෙනවනි. එයින් එහෙකට ගිහිල්ලා මෑණියන් වහන්සේට හොඳ පළතුරු පූජාවක් දීලා රත්තු නෙළුම් මල් පූජා කරලා ඉවර වෙලා එළඟි තෙල් පහන් 7ක් දැල්වලා දෙහි පහන් දැල්වන්න පුළුවන්. ඒ දැල්වල ඉවර වෙලා කාටවත් පළි ඉල්ලන්නේ නැතුව පොල් ගෙඩියක් අරගෙන තමාගේ හිස වටේ කරකවලා තමන්ගේ ගෙදර යනවනම් හිස වටා 3 වටක් කරකවලා පොල් ගෙඩිය ගහලා මෑණියන්ගෙන් ආශිර්වාද ඉල්ලන්න. මෑණියොන්ට ඇත්තටම කියනවනම් පහන් පත්තු කරලා නෙමෙයි මෑණියොන්ගෙන් භක්තිය පිහිට ඉල්ලන්න ඕන. මෑණියොන්ට පහන් පත්තු කරලා නෙමෙයි. තමන්ගේ හිතේ මෑණියෝ ගැන ආදරේ ගෞරව භක්තිය තියෙන්න ඕන. හැම වෙලේම කියන්නේ දෙවියන්ට වඩින්න පුළුවන් වෙන විදියට තමන්ගේ හිත සංසුන් කරගන්න. දෙවියන්ට වඩින්න පුළුවන් වෙන විදියට තමන්ගේ හිත දේවාලයක් වගේ කරගන්න. එතකොට අනිවාර්යෙන් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ඔබට ලැබෙනවා ඒකාන්තයෙන්ම. මේක තමයි විශ්වයේ ධර්මයේ විශ්ව න්‍යාය. මේ දේවල් තමයි ඇත්ත. අපේ බුදුරජාණන් වහන්සේ පවා මේ මිනිස්සුන්ට මේ අසාධාරණ වුණාම මේ පලිපොල් ගැසීම් මේ දේවල් ප්‍රතික්ෂේප කරලා තියෙන ස්වභාව ධර්මය හා කර්මය කියන දේ විශ්වාස කරන්න කියලා කියන දෙයමයි. දේව ධර්මයේත් මේ දේ මේ විදිහටම තමයි සඳහන් කරන්නේ. මේ දේවල් හැමදේම ස්වභාව ධර්මයට විශ්වයට බාර දීලා නිකන් ඉන්න. හැම දෙයක්ම තමාට අස්පනා අපිට පෙන්눔 කරාව තමාට අසාධාරණයක් වුණා නම් කිසිම වෙලාවක මෑණියෝ වෙනුවෙන් පලිපොල් ගහන්න ඒ දේවල් කරන්න ඔබ යන්න නම් එපා.
ඒ ඉල්ලීම තමයි මට කරන්න තියෙන්නේ. අද ඉඳලවත් හරියට මේ දේවල් මේ කාලියම්මගේ මේ පත්‍රකාලි කියන ස්වරූපයන් සහ ලංකාවට ආවේනික වෙච්ච මේ ලෝකයට ආවේනික වෙච්ච මේ විශ්ව ධර්මයේ ආදිශක්තිමෑණියන්ගේ මහා කාලි කියන මේ ස්වරූප දෙකේ වෙනස ඔබ අද ඉඳලවත් හරියට අඳුරාගෙන මේ කියන විදියට හරියට වැඩ ටික කරගන්න, මේ දේවල් හරියට ඔලුවට දාගන්න කියලා ඉල්ලීම මම මේ කරන්නේ. ලංකාවේ බොහෝ දෙනෙක් නොදැනුවත්වනේ මේ දේවල් ගැන කටයුතු කරන්නේ. ඉතින් මේ දේවල් හිතට අරගෙන හරියට වැඩ කටයුතු කරන්න. උතුම් ශ්‍රී මහා කාලියම්මා මෑණියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා. සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණය ලැබේවා. තෙරුවන් සරණයි.